Hello cuties, welcome back to my channel. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ ලස්සන day vlog එකක්. අද day vlog එකෙන් මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා මම මේ දවස්වල කරන්නේ මොනවද කියලා. ඉතින් ඉස්සෙල්ලාම යුනිවර්ස් ප්‍රේ එකට තමයි මම මේ රෙඩි වෙන්නේ. ඔය තියෙන්නේ මම 2026ට හදාගත්ත මගේ ලස්සන විෂන් බෝඩ් එක. මම සාමාන්‍යයෙන් විෂන් බෝඩ් එකක් ඩිජිටල් ක්‍රියේට් කරාට this is my first time creating a physical vision board. ඉතින් මම මේ කරන්නේ යුනිවර්ස්ට ප්‍රේ කරන එක. ඔයගොල්ලන්ටත් යුනිවර්ස්ට ප්‍රේ කරන්න පුළුවන්. ප්‍රේ කරලා බලන්න කොච්චර ඔයාලගේ හදවත සුවපත් වෙනවද කියලා. මම විෂන් බෝඩ් එකත් තියාගෙන තියෙන්නේ මගේ යුනිවර්ස් ප්‍රේ එක ළඟින්ම තමයි. එතකොට මට ඒකට ඇස යනවා වැඩිනේ. මම හැම විතරම ප්‍රේ කරද්දි මම ඒක දිහා බලාගෙන තමයි ප්‍රේ කරන්නේ. ඉතින් ප්‍රේයර් එක හොද්දට කරගන්න නම් ඔයගොල්ලන්ගේ ෆුල් ඩෙඩිකේෂන් එක දෙන්න ඕනේ අපි යුනිවර්ස් එකට. ඉතින් මම ඔය පෙන්නන්නේ මගේ විෂන් බෝඩ් එක. බලා ගන්නකො ඉතින් ඒකේ ලස්සන මට 2026 දී අචීව් කරගන්න තියෙන දේවල් එකින් එක මම ඕකේ අලවලා තියෙනවා. ඊට පස්සේ මම මේ දවස් ටිකේ කරගෙන යනවා 30 days to better me කියලා නොවැම්බර් මාස එකේ මගේ ෆස්ට් චැලෙන්ජ් එක. ඉතින් ඒක චැලෙන්ජින් ටිප්ස් 16ක් තියෙනවා. ඒ 16න් මම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලාත් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. මේ vlog එක මම ඔයගොල්ලන්ට දෙන්නේ මගේ 30 subscribers ලා වෙනුවෙන්. ඔයාලා 20 subscribers ලා වෙනුවෙන් ඉල්ලලා තිබ්බනේ a little video. ඉතින් මම ඒක 30 subscribers ලා වෙනුවෙන් දෙන්න හිතුවා. දැන් මම ඔය කරන්නේ අද කරන්න තියෙන වැඩ ටික ලියා ගන්න එක. note down කරගන්න එක. මම බිත්තියේ අලවගෙන තියෙන මගේ චැලෙන්ජ් බෝඩ් එක බලලා ඒකේ තියෙන නම්බර්ස් ටික තමයි මම ඔය දාගන්නේ. එතකොට මට එහෙන් ටික් මාක් එකක් දාලා මම අද කොච්චර ඒක කරලාද කියලා මට මගේ ප්‍රගතිය බලා ගන්න පුළුවන්. අන්න ඒක තමයි මම ওই විදිහට නම්බර්ස් දාලා කරන්නේ. මම ඉස්සරහින් මොකුත් ලියලා නැත්තේ අන්න ඒකයි. ඉතින් අද මගේ පළවෙනි දවස නිසා තමයි මම ෆස්ට් ඩේ කියලා එකක් දාලා තියෙන්නේ. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මගේ 2026 gratitude journal එකට මම හදපු cover page එක. ඉතින් මම මේක ඊයේ තමයි හැදුවේ. මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මේකේ bio cover page එක හදන්නේ කොහොමද කියලා. මොකද මට ඔයගොල්ලන්ට මේක බෙදා ගන්න බැරි වුණානේ. ඉතින් ඔයාලට පුළුවන් මාත් එක්ක හිටියොත් දිගටම ඒකත් බලා ගන්න. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මම මේ වෙද්දි කරගෙන යන gratitude journal එක. ඉතින් ඒකේ නම් cover page එකක්වත් මොකක්වත්ම නැහැ. ඉතින් cover එකක් දාලා විතරයි තියෙන්නේ. ඒක මගේ හිතට ආව sudden idea එකක්. ඒකයි මම මේ විදිහට කරලා තියෙන්නේ. ඉතින් ඒකේ තියෙන්නේ මේ විදිහට. මම ওই විදිහට මට මගේ ජීවිතේ දවසින් දවස මම gratitude කරන දේවල් ලියලා තියෙනවා. මේකත් හරියට නිකන් ඩයරි එකක් වගේ. මම ඔයගොල්ලන්ට දෙයක් කියන්නම්. ඔයගොල්ලෝ අල gratitude journal එක කාටවත්ම පෙන්නන්න එපා. මොකද ඒ කියන්නේ ඒකේ තියෙන details මම පෙන්නන්නේ නැහැ කාටවත්. එතකොට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් බලමු මම මේ දවස්වල කියවන පොත මොකක්ද කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ vlog එක enjoy කරන්න ඇති කියලා. vlog එක ඉවර වෙන්නත් ළඟයි. පුංචි vlog එකක් තමයි මම ඉස්සෙල්ලාම දාන්නේ. ඉතින් thank you. Bye bye. See you soon.